2021 Shishat Past Paper Discussion regarding English questions. අද අපි 2021 past papers වල තියෙනවා English questions targets කරලා ඒ questions තුන අද අපි හොඳට discuss කරනවා එකින් එක tricks කියලා දීලා. ඉතින් අද අපි 2021 paper එක තමයි discuss කරන්න යන්නේ. හරි දැන් අපි paper එක බලමු. මේක තමා ඔයාලගේ ඉංග්‍රීසි questions වලට එන questions ಜಾති තුන. අනිවාර්යයෙන්ම ඔයාලගේ ශිෂ්‍යත්ව paper එකට එන ඉංග්‍රීසි questions වල අනිවාර්යයෙන්ම සිංහලෙන් ලියන්න කියලා දීලා අපිට ඉංග්‍රීසි වචන දෙකක් අනිවාර්යයෙන්ම දෙනවා. එතකොට 12 වෙනි ප්‍රශ්නෙට අපි දෙනවා අනිවාර්යයෙන්ම රූප සටහන් දෙකක් දීලා ඒ දෙකට ඉංග්‍රීසි වලින් අපිට ෆිල් කරන්න එක දෙනවා. එතකොට මේ දෙකත් හරි. එතකොට 13 වෙනි ප්‍රශ්නට අනිවාර්යයෙන්ම ඔයාලට ඉංග්‍රීසි වලට එනවා වචන කලවම් කරලා ඔයාලට ඒක හරි පිළිවෙලට ලියන්න. හරියට සිංහලෙන් දෙනවා ඔයාලට වචන කලවම් කරලා ඔයාලා ඒක හරි පිළිවෙලට ලියලා ඒක සම්පූර්ණ වාක්‍යයක් කරන්න ඕන. ඒ වගේම තමයි මේකේ. මේ questions මේ විදිහටම තමයි එන්නේ වෙනස් වෙන්නේ නැහැ. හරි දැන් අපි මේ questions කරන හැටි අපි one by one discuss කරමු. එක කතා කරමු. So මේක ඩිස්කස් කරනකොට හොඳට මේක දිහා බලා ගන්න. පස්සේ නෝට් එක ලියා ගන්න ඕන. ඒක ඔයාලට පස්සේ වීඩියෝ එක පවුස් කරවන්න පුළුවන්. ඒක හොඳට බලා ගන්න නැත්නම් මේක පැටලෙන්න පුළුවන්. හරි. 11 වෙනි ප්‍රශ්නේ. එක් ඉංග්‍රීසි වචනයේ සඳහන් යෙදෙන සිංහල වචනය ලියන්න. පළවෙනි එක මොකද්ද තියෙන්නේ? vegetables. What? Vegetables. මොනවද vegetables කියන්නේ? ඔන්න මම පින්තූර වගේක් දාලා තියෙනවා. මොනවද ඒවට කියන්නේ? අපි ඔක්කොම සාමාන්‍ය පොදුවේ කියන නම් මොකද්ද vegetables? ඔය දාලා තියෙන පින්තූර වලට අපි පොදුවේ කියන්නේ මොනවද? එළවලු. නේද? එළවලු. yes. ඒකට ඔයාලා සිංහලෙන් මෙතනින් ලියන්න ඕන එළවලු කියලා. vegetables කිව්වම ඔයාලට මතක් වෙනවා. vegetables කියන්නේ එළවලු. ඒකේ තේරුම තමයි එළවලු. ඒ විදිහට ඔයාලට මතක් වෙනවා. එතකොට library එකක් කියන්නේ මොකද්ද? මම ඔය දෙවෙනිකට උත්තරේ හැටියට පින්තූර කිහිපයක් දාලා දෙන්නවා. ඔයාලා හිතා ගන්න පුළුවන් මොකක්ද කියලා. පුස්තකාලයට. ලයිබ්‍රරි එක කියන්නේ පුස්තකාලයට. එතකොට ඒකත් හරි. 12 වෙනි ප්‍රශ්නේ. එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය දී ඇති කොටුව තුල ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. So first one එක මොකද තියෙන්නේ? පළතුරු ගොඩක් තියෙනවා නේද? එතකොට අපි කියන්නේ පළතුරු ගොඩකට පළතුරක් නෙමෙයි පළතුරු කියලා. එතකොට ඒ වගේම තමයි. එතකොට අපි පළතුරක්ට කියන්නේ මොකක්ද? එක පළතුරකට fruit කියලා. එතකොට පළතුරු ගොඩකට කියන්නේ fruits කියලා. එතකොට ඔයාලා සිංහලෙන් එක fruit එකකට කියන්නේ පළතුරක්. එතකොට පළතුරු ගොඩක් වලට පළතුරු ගොඩක් තියෙනවනම් පළතුරු. ඒ වගේම තමයි ඉංග්‍රීසි වලත්. ඔයාලා මොකක් හරි එක දෙයකට නම් ඒකට කවදාවත් s add වෙන්නේ නැහැ. එතකොට ගොඩාක් දේවල් වලට නම් ගොඩාක් දේවල් වලට තමයි s add වෙන්නේ. ඒ වගේම එකකට තමයි s add වෙන්නේ නැහැ. හරියට ඔයාලා සිංහලෙන් වගේ. එතකොට අප උදාහරණයක් ගමු. cat. එතකොට cat කියන්නේ එක පූසයි. එතකොට ගොඩක් නම් cats. s එක අපිට මේක ලියන්න ඕන. ඒ වගේම තමයි මේ ඉංග්‍රීසි වලත් සිංහල වලත් දෙකම කිසි වෙනසක් නැහැ. ඒ වුණාට අපි අර සිංහල ලියනකොට ඒක වර්ඩ් එක වෙනස්. ඉංග්‍රීසි වලින් ලියනකොට අර s එක අනිවාර්යෙන් අපි ලියනවා. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට එන්නේ මොකද්ද? කවුද ඉන්නේ? සමනලෙක් නේද? එතකොට සමනලට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද? හොඳට මතක් කරන්න. butterfly. yes. ඔය මම red color වලින් ලියදී රතු පාටින් ලියලා තිනවා. උත්තරේ ඔයාලා හරියට උත්තරේ ලියන්න ඕන. හරියට වචනේ වැරදෙන්න බෑ. ඒක කොටුවකත් එහෙම මම උත්තරේම වැරදි වෙනවා. එක වචනයක් වැරදි කියන්නේ උත්තරේම වැරදිනේ. ඉන්න හොඳට පරිස්සමට කලබල නොවී හිතලා ලියන්න ඕන.
එතකොට අපි බටර්ෆ්ලයි. එතකොට බටර්ෆ්ලයි කියලා නානවා. B තියෙනවා U double T E R F තියෙනවා L Y. හරි. අපි ඉක්වෙෂන් එකත් ඉවරයි. අපි අපේ 13 question 13 වෙනි ප්‍රශ්නෙත් බලමු. පහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් බැගින් ලියන්න. මම ඔයාලට කලින් මේ වගේ පාස් පේපර්ස් කරනකොට ඒ ක්වෙස්චන් වල කියලා දිනවා මෙහෙම ඉංග්‍රීසි වචන මෙහෙම ගලපලා ලියනකොට අපි ඒකට මම ට්‍රික් එකක් කියලා දුන්නා. මොකද ඒ ට්‍රික් එක? මෙහෙම ලියනකොට පළවෙනිම එන අකුර හොයාගන්න අපිට අනිත් ටික ලස්සන ගලපලා ලියන්න පුළුවන්. මොකද්ද මම කියලා දුන්න ට්‍රික් එක? මෙතනින් ඔයා බලන්න ඕනේ ඉස්සෙල්ලම කැපිටල් තියෙන්නේ මොන වචනේද කියලා. අන්නේ වචනේ තමයි මෙතන ෆස්ට් එන්නේ. එතකොට මොකද්ද මෙතන ඉස්සෙල්ලම කැපිටල් තියෙන්නේ? this. මම අතු පාටින් ලියලා තියෙන්නේ this. එතකොට අපි this කියලා ලියනකොට අපි this our කියලා කවදා හරි ලියනවද ඉංග්‍රීසි වල? නැහැ. this bus කියලා කියනවද? එතකොට මෙතන මෙහෙම is තියෙනකොට this bus කියන්න බෑ. මොකද is තියෙනවා. this school මොකද මෙතන is තියෙන. එතකොට අපි ඉස්සෙල්ලම this is කියන එක තමයි අපි දාන්න ඕන. this is එතකොට තියෙනවා our. this is our school bus. මේක තමයි අපේ පාසල් යන බස් එක. එතකොට පළවෙනි එකට උත්තරේ තමයි this is our school bus. හරි. එතකොට අපි ඒකට උත්තරේ හරිම ලේසියෙන් හොයාගත්ත අර මං කිව්ව ට්‍රික් එක. ෆස්ට් එක කැපිටල් ඊට පස්සේ අපිට ලස්සනට ඒ උත්තරේ ගලප කියන්න පුළුවන්. එතකොට සෙකන්ඩ් එක මොනවද තියෙන්නේ? works the field father in paddy. yes. හරි. ඉස්සෙල්ලම කැපිටල් එක මොකද්ද? father. හරි. අපි දැන් father තමයි ඉස්සෙල්ලම. හරි father ලියාගත්තා. ඊට පස්සේ father works. ඒ කියන්නේ වැඩ කරනවා in the paddy field. තාත්තා කුඹුරේ වැඩ කරනවා. හරි. එතකොට paddy කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් paddy කියන්නේ paddy means the place where cultivate wheat. Those are called the paddy field. Okay. Then our second answer is father works in the paddy field. තාත්තා වැඩ කරන්නේ කුඹුරේ. හරි. එතකොට අපි මේකට උත්තරෙත් හොයාගත්තා. හරිම ලේසි නේද? හරි. එන්න අපේ ඉංග්‍රීසි questions ඔක්කොම ටික අපි ඩිස්කස් කරලා ඉවරයි. එහෙනම් අපි ඔයාලට මේ වගේ questions මම දිගින් දිගටම ඒවා ඩිස්කස් කරන නිසා subscribe කරලා තියාගන්න. නැත්නම් ඔයාලට මම දාන වීඩියෝස් එන්නේ නැහැ. ඒක subscribe කරලා තියාගන්න මේ ශිෂ්‍යත්වයට. තව past papers අපි ඩිස්කස් කරමු. So goodbye for today and we will meet next week.